හරි ළමයි මේ ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ඉංග්‍රීසි, සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් වලට කොහොමද වැඩ කරන්නේ කියලා මේ කියන්න කියලා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකේ ළමයින්ට නම් මේක වෙනමම එක සතියකට එක සබ්ජෙක්ට් එකක් වගේ අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. හරිද? එතකොට අනිත් ළමයින්ට ප්‍රෝග්‍රෑම් එකට එන්නේ නැති ළමයින්ට උදව්වක් විදිහට මේක කරන්න හිතුවා. ප්‍රෝග්‍රෑම් එකට එන ළමයි තරම් කියන්නේ ගැඹුරට මේක කරන්න අමාරුයි. මොකද ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලට තේරෙනවානේ අපි මේ කියන මුණට මුණ හම්බෙලා වගේ මේ ගෲප්ස් වල කතා කරලා ප්‍රශ්න විසඳලා එහෙම කරගෙන යන්න. එතකොට මේ මෙතනදී එහෙම බැරි වුණත් මම උපරිම උත්සාහයක් දෙන්නම්. ඔයාලට මේ වැඩේ කොහොමද කරගෙන යන්නේ කියලා මේ අයිඩියා එකක් දෙන්න. එතකොට ළමයි පළවෙනිම දේ තමයි දැන් මේ ක්‍රමයේ ඔයගොල්ලෝ මීට කලින් කොහෙන්වත් ඉගෙනගෙන නැතුව ඇති. හරිද? මට නම් ගුරුවරු කියලා දුන්න දේවල් සාමාන්‍ය වලින් හොයාගත්ත දේවල් ඔය ඔක්කොමත් එක තමයි මම මේ ක්‍රමේ හදාගත්තේ. එතකොට මම O level වලට වැඩ කරේ මෙහෙම. මට ඒ පාස් එකක් තියෙනවා 2018 මම O level කරේ. මට ඒ පාස් එකක් තියෙනවා A levels වලට ඒ පාස් එකක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි වලට O level වලට ඒ පාස් එකකට වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් එනම් කතා කරන්නේ. මෙතනදී ළමයි ඔයගොල්ලෝ පොත් 4ක් හදා ගන්න ඕන. හරිද? ඒ පොත් 4 තමයි මම මේ 1 2 3 4 කියලා දාලා තියෙන්නේ. ඒ පොත් 4 හදාගනිද්දි ළමයි ඔයාලා පොඩ්ඩක් අර ඔයාලට ලියන්න ආස හිතෙන විදිහේ පොත් 4ක් ගන්න. හරිද? ඒ පළවෙනි බුක් එක තමයි ළමයි words. අපි මේකද ලියන්නේ අපි දන්නේ නැති වචන. ඒ කියන්නේ අපි තේරුම දන්නේ නැති වචන. ඒ වචන හොයාගන්නේ ඔයගොල්ලන්ගේ අච්චු පොත් දෙකෙන්. ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් දෙකෙන් තමයි 10 11 ටෙක්ස්ට් බුක් දෙකෙන් ඔයාලා ඒ වචන හොයාගන්න ඕනේ. එහෙම තමයි දන්නේ නැති වචන වලට තේරුම ලියලා ඒ පොත හදාගන්න. ඊට අමතරව ළමයි ඔයගොල්ලෝ පාස් පේපර්ස් කරන් යද්දි මම පාස් පේපර්ස් කරන්නත් විදිහක් කියන්නම්. ඒ ටික කරන් යද්දි ඒවත් ඔයාලට හම්බෙනවනේ දන්නේ නැති වචන. මෙන්න මේ පාස් පේපර්ස් වල. ඉන්න ඒ වචන ටිකත් ඔයාලා මෙන්න මේ words කියන පොතට දාගන්න ඕනේ. ඒක දාලා පොත වහලා නිකන් තියලා හරියන්නේ නැහැ. නිතර නිතර බලන්න. හරිද? කියන්නේ දවසකට සාමාන්‍යයෙන් වෙලාවක් තියාගන්න මම ඒක වෙලාවේ බලනවා කියන. කන ගමන් වුණත් බලන්න පුළුවන් ළමයි. මේ මහ ලොකු දෙයක් කරන්න නැහැනේ. වචන ලියලා තියෙන ටිකේ වචනේ තේරුමයි බලා ගන්න තියෙන්නේ. ඊළඟට ළමයි ග්‍රැමර් පාර්ට් එක. ග්‍රැමර් පාර්ට් එකේදී මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ 10 11 අච්චුපොත් දෙක. හරිද? ඔයගලගේ ටෙක්ස්ට් බුක් දෙක. මෙතනදී ඔයාලා කරන්න ඕනේ ඔයාලා දැකලා ඇති දැනටමත් මේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් වල ළමයි මේ දැන් මෙහෙම පිටුව තියෙදි මොන හරි මේ කියන්නේ මොන හරි කියන්නේ මේ නිකන් පැසේජස් එහෙම තියෙද්දි වෙනම කොටු කරලා තියෙනවා ග්‍රැමර් මේ පොයින්ට් එකක් කියලා වෙනම එකක්. අන්නේ කොටු කරලා තියෙන ටික විතරයි ඔයා මෙන්න මේ පොතට ගන්න ඕනේ. එතකොට ඔයාගේ සිලබස් එකටම අදාළ ග්‍රැමර් පොයින්ට්ස් ටික මේ පොත ඇතුලේ තියෙනවා. හරිද? ඒක හරි ලේසියක් වෙනවා ළමයි එක්සෑම් එකට කලින් එහෙම බලා ගන්න ඔයාලට. මොකද නැත්තම් අර ටෙක්ස්ට් බුක් එක පෙරලා බලන්න බෑ කොහෙද තියෙන්නේ කියලා ග්‍රැමර් පොයින්ට්ස්. එතකොට ඊට වඩා හරිම ලේසි මෙහෙම වෙනම තැනකට අරගෙන තියාගන්න එක. ඊළඟට ළමයි ට්‍රාන්ස්ලේෂන්ස්. හරිද? ඒ කියන්නේ ඔයා ඉංග්‍රීසි වාක්‍යයක් ගන්නවා ඒකේ දන්නේ නැති වචන ටිකේ තේරුම ලියා ගන්නවා. ඊට පස්සේ ඒ ඉංග්‍රීසි වාක්‍යයෙන් කියවෙන්නේ මොකක්ද කියලා සිංහලෙන් ලියනවා. හරිද? මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මම කලින් කිව්ව විදිහටම අච්චු පොත් දෙක. දැන් ඔයා මෙතනදී වචන ටිකේ තේරුම හොයාගත්තනේ. ඒතකොට ඔයාලට වචන වල තේරුම හොයන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ වාක්‍ය වල සිංහල තේරුම පොතක ලියන්න. ඒ ට්‍රාන්ස්ලේෂන් මේ වැඩින් ළමයි ඔයාලා මේ විදිහට ට්‍රාන්ස්ලේට් කරලා කරන වැඩේ මේ ඔයාලට සෑහෙන්න රයිටින් පැත්ත හැදෙනවා. ඔය එසේ එහෙම ලියන්න බෑ කියලා ගොඩක් ළමයි කියනවනේ. ඒ ටික හැදෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ලේෂන්ස් කරන වැඩෙන්. හරිද? ඒ වගේම ග්‍රැමර් වල ටෙන්සස් ටික සෑහෙන්න වැදගත්. ඔයගොල්ලෝ දන්නවා තියෙනවා present, future, past කියලා. ඒ වගේ මේකේ active voice තියෙනවා, passive voice තියෙනවා. ඔන්න ඔය ටෙන්සස් ටික සෑහෙන්න වැදගත් ළමයි. ඔයාලට මේ අර එසේ ලියන ටිකට ඒ වගේම ඔය මේ ඔයාලා දැකලා තියෙනවනේ පේපර් එකේ තියෙනවා මේ මොනවද fill in the blanks questions. අන්න ඒවට එහෙම සෑහෙන්න වැදගත්. ඊළඟට ළමයි වැදගත්ම දේ පාස් පේපර්ස් කරන එක. ඇයි මම ඒක වැදගත් කියලා කියන්නේ ළමයි? ඔයාලට එක්සෑම් එකේ ගිහින් ලියන්න තියෙන ළමයි පේපර් එකට. එහෙම නැතුව කටින් කියන එක්සෑම් එකක්වත්. අපි කියනවා වයිවා කියලා එහෙම තියෙන මොනවද කැම්පස් වල. එහෙම එක්සෑම් එකක්වත් මේ එහෙම නැතුව වෙන විදිහේ එක්සෑම් එකක්වත් නෙමෙයි තියෙන්නේ. පේපර් එකට උත්තර ලියන්න තමයි තියෙන්නේ. නිශ්චිත කාලයක් තියෙනවා. ඒකේ පේපර් එකට උත්තර ලියන්න. ඉතින් ඔයා ගෙදරදී පුරුදු වෙන්න ඕන ළමයි. ඔයා දැන් ඉගෙනගෙන ඔළුවට දාගන්න ඕනේ දේවල් ටික. අන්න ඒ ටික එළියට දාන්නේ කොහොමද හරියට කියලා. හරියට කියන්නේ ස්මාර්ට් විදියට. ඒක කරන්න නම් ළමයි ඔයාලා කලින් ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. මම මෙතනදී රෙකමන්ඩ් කරනවා 2025 පේපර් එක දැම්ම අල්ලන්න නැතුව ටිකක් තියන්න. මොකද ඒක අපි කියන්නේ දැන් මේ ටික කරලා පුහුණුව ගන්න ඕනේ ඔයගොල්ලෝ. ගත්තට පස්සේ ටයිම් තියලා ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ පේපර් එක.
ඒ නිසා ඒ පේපර් එක දැන්ට අල්ලන්න නැතුව ඔයා 24 23 22 පේපර්ස් තුන ගන්න. හරිද? අරගෙන ඉවරලා මේක දැන් මෙහෙම නෙමෙයි ළමයි කරන්නේ. කියන්නේ 23 පේපර් ඉවරයක් කරනවා ඊට පස්සේ 22 කරනවා. එහෙම නෙමෙයි කරන්නේ. මේකෙදි ඔයාලා දන්නවා ඕලන්ට තියෙනවා ෆස්ට් පාර්ට් එකයි සෙකන්ඩ් පාර්ට් එකයි කියලා පාර්ට් දෙකක්. මේකෙත් ෆස්ට් පාර්ට් එකේ 1 2 3 කියලා මෙහෙම තියෙනවා ටෙස්ට් වර්ග කීපයක්. සෙකන්ඩ් එකෙත් එහෙමයි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ හැම පේපර් එකකම ළමයි ෆස්ට් පාර්ට් එක ගන්න. හරිද? ෆස්ට් පාර්ට් එක අරගෙන ඉවර වෙලා ඔයාලා කරන්න ඕනේ හැම පේපර් එකම කියන්නේ මම දැනට කියන්නේ මේ තුන. ඒ හැම එකෙම පළවෙනි එක කරගෙන යන්න. ඒ කියන්නේ 2024 පළවෙනි එක කරනවා. 2023 පළවෙනි එක කරනවා. 2022 පළවෙනි එක කරනවා. ඊළඟට ළමයි 2024 දෙවෙනි එක කරන්න. ඒ විදිහට ළමයි මේ පේපර්ස් ටික කම්ප්ලීට් කරනවා අන්න ඒ විදිහට. හරිද? ඊට පස්සේ මේ පේපර්ස් තුනම ඒ විදිහට කම්ප්ලීට් කරාට පස්සේ ඔයා මෙන්න මේ ටිකට එන්න ඕනේ. මෙතනදිත් අර උඩ කරපු විදිහටම තමයි කරන්නේ. 21 පළවෙනි එක කරනවා. ඊට පස්සේ 20 පළවෙනි එක කරනවා. 2019 පළවෙනි එක කරනවා. 2018 අමෝලෙවල් කරපු අවුරුද්ද පළවෙනි එක කරනවා. 17 16. ඊට පස්සේ ආයි 2022 දෙවෙනි එක කරනවා. තුන්වෙනි ටෙස්ට් එක කරනවා. දෙවෙනි ටෙස්ට් එක කරනවා. මේකෙත් දෙවෙනි ටෙස්ට් එක කරනවා. අන්න ඒ විදිහට ළමයි යන්න ඕනේ. මේ උඩ කරපු විදිහටම තමයි යටත් කරන්නේ. මම මෙතන ඉරක් ගැහුවේ ළමයි. ඔයාලා මේ පේපර් තුන ෆුල් ඉවර කරගෙන එන්න. හරිද? දැන් ඔයා හිතන්නකෝ නැත්තම් ඔයා මේ ටික ඔක්කොම පළවෙනි එක කරගෙන යනවා කියලා. එතකොට ඔයාට එක්සෑම් එක කිට්ටුනොත් ඔයා මේ වැඩේ ඉවර කරගන්න. ඔයාට අන්තිම ප්‍රශ්න වලට මේ ප්‍රැක්ටිස් කරන්න කාලෙ මදි වෙන්න පුළුවන්. ඒ නිසා අර මං කිව්ව විදිහට මේ තුන මුලින් කම්ප්ලීට් කරලා ඊටු ටික ඊට පස්සේ කම්ප්ලීට් කරන්න. එතකොට ওই ටිකට අදාළව නම් අපේ ප්‍රෝග්‍රෑම් එකට එන ළමයින්ට මේ තුන මේ පේපර්ස් දීලා මාකින් ස්කීම්ස් දීලා මේක කරන්න ඕනේ කොහොමද කියලා ටෙස්ට් එකෙන් ටෙස්ට් එකට. ඒ කියන්නේ පළවෙනි ටෙස්ට් එකට මෙන්න මේ ටික තමයි අදාළ වෙන්නේ. ඒක මේ විදිහට කරන්න. එහෙම කියලා අදාළ වෙන්නේ කියන්නේ සමහර ටෙස්ට් තියෙනවා ළමයි ග්‍රැමර් තමයි කර අදාළ වෙන්නේ. සමහර ටෙස්ට් තියෙනවා අපි කියනවා කම්ප්‍රිහෙන්ෂන් ඒවා කියලා. ඒවා වෙනම කරන්න ඕනේ දේවල්. වෙනම එකට කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. අන්න ඒ වැඩ ටික මොනවද කියලා ඔයාලට කියනවා. ප්‍රෝග්‍රෑම් එකේදී ඒ කියන්නේ කිසිම ඉගැන්වීමේ කටයුත්තක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩ ටික මොනවද කියලා තමයි ඒකෙදි කියන්නේ. ඒකට පික්චර් ඩිස්ක්‍රිප්ෂන් ගත්තත් එහෙමයි. කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. බාර් ග්‍රාෆ් පයි chart උත් එහෙමයි. අන්න ඒ කරන්න ඕනේ වැඩ ටික කියලා දෙන එක තමයි ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ. ළමයාගෙන් ළමයාට යාලට තියෙන ප්‍රශ්න වෙනම අහන්න වෙනම දවසක් තියෙනවා. එතකොට ඒ දවසේදී ඔයාට ඒ සබ්ජෙක්ට් එකේ වැඩ කරන් යන විදිහ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සබ්ජෙක්ට් එකට අදාළ කරුණු නෙමෙයි වැඩ කරන් යන විදිහ ගැන. එහෙම අහලා ඔයාලගේ ප්ලෑන් එක ඔයාටම ප්ලෑන් එකක් අපි කියන්නේ අපි දෙන ප්ලෑන් එකෙන් ඔයාටම ප්ලෑන් එකක් ප්‍රෝග්‍රෑම් එකේදී හදා ගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක අප්‍රේල් මාසේ විතරයි තියන්නේ ළමයි. මොකද මාර්ච් වල අපි කරා ප්‍රෝග්‍රෑම් එක. මාර්ච් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ ළමයි අරන් ඉවරයි කියද්දිත් සමහර පේමන්ට් එක කළා තිබුණා. ඒ නිසාම අප්‍රේල් මාසෙට යාළුව බඳවා ගත්තා. ඊට අමතරව තව ළමයි කීප දෙනෙකුත් අප්‍රේල් මාසෙ මේ විදිහ බඳවාගෙන තියෙන්නේ අපි. එතකොට අප්‍රේල් මාසෙට ඔයා එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කියන්නේ දැන් මම මේ කිව්ව විදිහට සබ්ජෙක්ට්ස් වලට වෙන වෙනම කරන්න ඕනේ මොනවද කියලා ලොකු අයිඩියා එකක් නැත්තම් මම මේ channel එකේ පුළුවන් තරම් දුරට ඔයාලට කියලා දෙන්නම්. එහෙම අයිඩියා එකක් නැත්තම් ඔයාලට පුළුවන් අද හෙට දවස් දෙක ඒ කියන්නේ 29 වෙනි ඉරිදා 30 වෙනි සඳුදා දවස් දෙකේ පේමන්ට් එක කරලා ඉවරලා අපේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. පේමන්ට් එක අප්‍රේල් මාසෙටම. ඒ කියන්නේ සති පහක් තියෙනවා. සති පහටම රියල් 250යි වෙන්නේ. මේ 250 ළමයි අප්‍රේල් මාසෙට විතරක් කිව්වට අප්‍රේල් මාසේ අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන දවස තියෙනවනේ. අන්න ඒ දවසේදී අපි ඔයාලට තව ප්ලෑන් එකක් දෙනවා ළමයි මේ ඉතුරු දවස් ටික ඉතුරු මාස ටික කොහොමද හරියට මැනේජ් කරගන්නේ කියලා. ඒ වගේම ළමයි විශේෂම දේ තමයි දැන් මේ පාර එක්සෑම් එක තිබ්බ අයගේ එක්සෑම් තිබ්බේ පෙබ්‍රුවාරි 14. එතකොට ඊට සතියක ඉඳන් කලින් ඉඳන් එක්සෑම් එක ඉවර වෙනකම්ම අපි ස්ටඩි ස්පේස් channel එකේ ගොඩක් අය දකින්නත් ඇති කරා පොඩි වැඩක්. එයාලට එක්සෑම් එකට යන්න කලින් දවසේ මේව කියන්නේ එයාලට තියෙන ප්‍රශ්න තියෙනවනේ. මට බයයි මට මේ ටික මොකද කරගන්නේ කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ දේවල් වලට විසඳුම් දීදී කොහොම හරි එක්සෑම් එක ඉවර වෙනකම්ම හොඳට අල්ලගෙන කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියන එක ඇඩ්වයිසස් දීදී කරා අපි වැඩක්. ඉතින් ඒ වගේ වැඩක් කරනවා. ඒ වැඩේට ෆ්‍රී සම්පූර්ණයෙන්ම නොමිලේ අපේ ප්‍රෝග්‍රෑම් එකකට හරි සම්බන්ධ වෙච්ච ළමෙක්ට මාර්ච් වල හරි ඒප්‍රිල් වල හරි සම්බන්ධ වෙච්ච ළමෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ වැඩක් අපි කරනවා. ඒකට එයාලා ගැන කිරීමක් කරන්නේ නැහැ. මොකද මේ ඒක කොහොමත් අය කරලා කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මේ මාස දෙකේ ආපු ළමයින්ට විතරක් ෆ්‍රී කරන වැඩක්. ඒක වෙනම දෙයක්. ඒක දැන් එක්සෑම් එකට කලින් මාසෙනේ තියෙන්නේ. අපි ඊට කලින් දැන් මේ ටිකේ කොහොමද වැඩ ටික ප්ලෑන් කරගන්නේ කියලා බලමු. එහෙනම් ළමයි දැන් මේ ඉංග්‍රීසි වල වැඩේ. ඔයාලා මේක එක්සෑම් එක වෙනකන් ඉන්න ඕනේ නෑ ඇත්තටම. ටර්ම් ටෙස්ට් එකට උනත් මම මේ කියන පොත් හතර හදලා ලෑස්ති කරගෙන බලන්නකෝ. ඔයාට එතකොට සෑහෙන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දැනේ.
එතකොට දැන් මම තව දෙයක් කියනවා ට්‍රාන්ස්ලේෂන්ස් වලට වාට කිව්වේ 10 11 පොත් දෙක ගන්න කියලා. ඊට අමතරව ඔයාලා දැකලා ඇති පාස් පේපර්ස් වල ළමයි ওই ටිකක් අමාරු වචන තියෙන එසේස් තියෙනවා. අන්න ඒ එසේස් වලත් ළමයි ට්‍රාන්ස්ලේෂන්ස් වැඩ වාට කරන්න පුළුවන්. ඒ ට්‍රාන්ස්ලේෂන් එක කරන්න කලින් ඔයා එකේ තියෙන අමාරු වචන ටික අර අමාරු වචන පොතේ ලියා ගන්න. ඊට පස්සේ එසේ එක අරගෙන එසේ එකේ එක වාක්‍යයෙන් වාක්‍ය වල සිංහල තේරුම පොතක ලියන්න. ඉංග්‍රීසි එක ලියාගෙන යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක මේ වෙලා යන වැඩක්. ඒ කියන්නේ ඔයාට ගොඩක් හිතෙනවා නම් මට වැඩ වැඩි කරගන්න බැහැ කියලා ඉංග්‍රීසි එක ලියන්න නැතුව සිංහල තේරුම හරි ලියන්න. ඉංග්‍රීසි එක ලියනවා නම් හොඳයි හැබැයි. හරි ළමයි මේ විදිහට නම් වැඩේ කරගෙන යමු. ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන ළමයි මේ වීඩියෝ එක බැලුවත් කමක් නැහැ. යාළුවට කොහොමත් මේක විස්තරාත්මක වෙනවා වැඩක්. මොකද යාළුවා මේ කරන වැඩ ටික ගෲප් එකට දාන්න ඕනේ. පොත් හතර හැදුවට පස්සේ පොත් හතරේ ෆොටෝ ගෲප් එකට දාන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයාලව ගයිඩ් කරගෙන යන වැඩක් එතනදී වෙන්නේ. ඒකෝර කැමති ළමයින්ට ජොයින් වෙන්න පුළුවන්. මම පල්ලෙහා WhatsApp නම් එකක් දාන්නම්. කැමති අය ජොයින් වෙමු. අනිත් අය තමන් කොහොම හරි ප්ලෑන් එකක් තමන්ට තනියෙන් හදාගෙන වැඩ ටික කරගෙන යන්න. හරි ළමයි එහෙනම් ජය වේවා.